ආයිබෝවන් අද My Travel Show තුලින් අපි ඔබට තොරතුරු රැගෙන එන්නේ ලෝකයේ තිබෙන විශාලතම කාන්තාර 7 පිළිබඳව. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මේ වීඩියෝ එකේ අවසානයේ තෙක් අපි බලමු අද ලෝකයේ විශාලතම කාන්තාර 7 මොනවද? මේවා පිහිටලා තිබෙන්නේ මොන වගේ ස්ථානවලද කියලා. අංක 7 සිරියානු කාන්තාරය. වර්ග කිලෝමීටර් 5 ලක්ෂයක පමණ විශාලත්වයකින් යුතු සිරියානු කාන්තාරයේ මැද පෙරදිග කලාපය තුල පිහිටා තිබෙන්නේ. ඉරාකය, සිරියාව, ජෝර්දානය සහ සෞදි අරාබිය යන රටවල් වල සිරියානු කාන්තාරය විහිදී පවතිනවා. මෙය උණුසුම් වියලි කාන්තාරයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. මෙම කාන්තාරයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙය පුරාවිද්‍යා ස්ථාන සහ පැරණි වෙළඳ මාර්ගයක් පිහිටා තිබෙන කාන්තාරයක් ලෙස තිබීම හේතුවෙන්. අංක 6 පටගෝනියානු කාන්තාරය. වර්ග කිලෝමීටර් 6,73,000ක විශාලත්වයකින් යුතු පටගෝනියානු කාන්තාරය දකුණු ඇමරිකානු මහද්වීපය තුල පිහිටා තිබෙනවා. ඉතින් දකුණු ඇමරිකානු මහද්වීපයේ ආජන්ටිනාව තුල තමයි පටගෝනියානු කාන්තාරය පිහිටා තිබෙන්නේ. මෙය වියලි සහ සීතල දෙකම පවතින කාන්තාරයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. ඇන්ටාර්ක්ටික් සීත කාන්තාරයෙන් පසුව පටගෝනියානු කාන්තාරය වැඩිම සීතල තිබෙන කාන්තාරය ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. අංක 5 කලහාරි කාන්තාරය. අප්‍රිකානු මහද්වීපයේ පහළ කොටසට වන්නට පිහිටා ඇති කලහාරි කාන්තාරය වර්ග කිලෝමීටර් 9 ලක්ෂයක පමණ විශාලත්වයකින් යුතු වෙනවා. අප්‍රිකානු මහද්වීපයේ බොට්ස්වානා, නැම්බියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වල කලහාරි කාන්තාරය විහිදී පවතිනවා. මෙහි තෙත් සහ වියලි කාලයන් දෙකම පවතින කාන්තාරයක් ලෙස අපට හඳුන්වන්නටත් පුළුවන්. සිංහයන්, යානා සහ මීර්කැට් යන සතුන් Tamanගේ වාසස්ථාන ලෙස කලහාරි කාන්තාරය භාවිතා කරනු ලබනවා. අංක 4 ගෝබි කාන්තාරය. වර්ග කිලෝමීටර් මිලියන 1.3ක විශාලත්වයකින් යුතු ගෝබි කාන්තාරය පිහිටා තිබෙන්නේ චීනයේ උතුරු කොටසට වන්නට සහ මොංගෝලියාව යන රටේ විහිදී පවතිනවා. මේ විශේෂත්වය වන්නේ සීත සහ උණුසුම් කාල දෙකම මෙම කාන්තාරය තුල පැවතීම. ඉතින් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සිට සෙල්සියස් අංශක -40 දක්වා පවතිනු ලබනවා. අංක 3 අරාබි කාන්තාරය. මැද පෙරදිග කලාපයේ පිහිටා ඇති අරාබි කාන්තාරයේ විශාලත්වය අතින් වර්ග කිලෝමීටර් මිලියන 2.3ක් පමණ වනවා. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ත් 50ත් අතර ඉතාමත් ඉහළ අගයක පවතිනු ලබන්නේ. මෙය පිහිටා තිබෙන්නේ සෞදි අරාබිය, යේමනය, ඕමානය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය යන රටවල් වල විහිදී පවතිනවා. මේ ඉතිහාසයේ වඩා වැදගත් වෙළඳ මාර්ගයක් ලෙස ඔබට හඳුන්වන්නට පුළුවන්. අංක 2 සහරා කාන්තාරය. ලෝකයේ දෙවැනියට විශාලතම කාන්තාරය වන සහරා කාන්තාරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක් පමණ වනවා. ලෝකයේ උණුසුම් සහ වියලිම කාන්තාරය ලෙස අපට සහරා කාන්තාරය හඳුන්වන්නට පුළුවන්. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවන බව තමයි සඳහන් වන්නේ. මේ පිහිටා තිබෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ උතුරු කොටසට වන්නට. ඊජිප්තුව, සූඩානය සහ ඇල්ජීරියා යන රටවල් වල සහරා කාන්තාරය විහිදී පවතිනවා. සහරා කාන්තාරය තුල උටුවන්, සැඳෑ බලුණු සහ කක්කුසුන් Tamanගේ නිවහන ලෙස භාවිතා කරනු ලබනවා. අංක 1 ඇන්ටාර්ක්ටික් කාන්තාරය. මේ ගණන් ගන්නේ හිම සීත කාන්තාරයක් ලෙසටයි. මේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 14ක්. එහෙම නැත්නම් කිලෝමීටර් 1.40 ලක්ෂයක් පමණ වෙනවා. උෂ්ණත්වය ඉතා පහළ අගයක් ගන්නා ඇන්ටාර්ක්ටික් කාන්තාරය තුල සෙල්සියස් අංශක -10 සිට සෙල්සියස් අංශක -80 දක්වා ඉතාමත් පහළ අගයක තමයි මේ උෂ්ණත්වය රඳා පවතිනු ලබන්නේ. පෙන්ගුයින් සහ සීල් මත්ස්‍යයන් Tamanගේ නිවහන ලෙස මෙය භාවිතා කරනු ලබනවා. මෙහි ස්ථීර මිනිස් වාසස්ථාන නොමැති අතර මේ පර්යේෂණ කඳුරු පමණක් පිහිටා තිබෙන සීත කාන්තාරය ලෙස ඔබට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද අපි ඔබට තොරතුරු රැගෙන ආවේ ලෝකයේ තිබෙන විශාලතම කාන්තාර 7 පිළිබඳව. ඉතින් තවත් ලෝකයේ මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා අප සමග රැඳී සිටින මෙන් ඔබට ආදරයෙන් මතක් කර සිටිනවා. ඉතින් මෙතෙක් වෙලා වීඩියෝ නැරඹු ඔබට ජය ප්‍රාර්ථනා කරමින් අදට සමුගෙන යනවා. ඔබට සුබ දවසක්.